එක්තරා තරුණයෙක් රාත්‍රියේ තම මෝටර රථය ධාවනය කරමින් සිටියා. ඔහු ඉතා නිස්කලංක ලෙස සෙමින් තම මෝටර රථය ධාවනය කරමින් සිටියා. එවිට වේලාව රාත්‍රී 12ට පමණ වනවා ඇති. ඔහු එක්වරම දුටුවේ කුමක් හෝ වාහනයක් අධික ලෙස පන්දම් දල්වාගෙන තම වාහනය පසුපසින් ධාවනය කරන ආකාරයයි. එම වාහනය තමාට කෙමෙන් කෙමෙන් ලං කරන ආකාරය ඔහු දුටුවා. එම වාහනේ හෙඩ්ලයිට් එක තමාට ඉතාමත් කරදරයක් බව ඔහුට හැඟුණා. එම නිසා ඔහු තම වාහනය වේගය තව පොඩ්ඩක් වැඩි කරන්න පටන් ගත්තා. ඔහු තම වාහනයේ වේගය කෙමෙන් කෙමෙන් වැඩි කරන විට පසුපසින් හඹා එන වාහනයද එම වාහනයේ වේගය කෙමෙන් කෙමෙන් වැඩි කරා. තරුණයාට ඉවෙන්මෙන් යමක් වැටහුණා. ඒ පසුපසින් එන වාහනය තමා ලුහු බදින බවයි. ඉතින් ඔහු ඉතාමත් බියට හා කලබලයට පත් වුණා. ඔහු තමාගේ ඇක්සිලේටරය පුරවන් උපරිම අන්දමින් පාගුවත් එම වාහනය තමාගේ වේගයද එන්න වැඩි කරා. තරුණයා තම වාහනය කොතරම් වේගයෙන් ධාවනය කරත් පසුපසින් නබා එන වාහනය තරුණයාගේ වාහනයට ගෑවෙන නොගෑවෙන මට්ටමින් ඉතාමත් ළඟින් ධාවනය කරා. තරුණයා තම වාහනය එක් පැත්තකට වේගයෙන් හරවන විට පසුපසින් හඹා එන වාහනයද තම වාහනය එම තරුණයා හරවන පැත්තටම හැරෙව්වා. තරුණයා තම වාහනයේ වේගය උපරිම මට්ටමින් ධාවනය කළද පසුපසින් එන වාහනය තරුණයාගේ පසුපසින්ම හඹා ආවා. තරුණයා තම වාහනය වේගයෙන් ධාවනය කරන විට එක්වරම ඔහු දුටුවේ පාර මැද සිටින විශාල ගෝනෙක්. ඔහු තම වාහනය යුහුසුලුව නවත්වා ගැනීමට උත්සාහ කළා. ඇත්ත වශයෙන්ම ඔහු තම වාහනය එසේ නවත්වා ගැනීමට හැකි වුණා. එම ගෝනා පාර මැද සිටින ආකාරය ඔහුට දැකගත හැකි වුණා. ඔහු දැන් සිතුවේ අර වාහනය තමාව හප්පා යන බවයි. නමුත් එම වාහනය තමාගේ වාහනයේ දෙපැත්තෙන් ධාවනය කරා. එය කිසිසේත්ම විය නොහැකි දෙයක්. පාර මැද සිටින ගෝනා යුහුසුලුව කැලයට දිව ගියා. තරුණයා අඳුන් කුඳුන් වී බලා සිටියා. ඔහු තම වාහනය අනෙක් පසට හරවාගෙන ධාවනය කරන්න පටන් ගත්තා. ඔහු සිතුවේ දැන් සියල්ල ඉවරයි කියා. දැන් ඔහු තමාගේ වාහනය පාඩුවේ ධාවනය කරමින් සිටිනවා. එවිට ඔහුට එකවරම යම්කිසි කරදරයකට මුහුණ පාන්න සිදු වුණා. එය ඔහු කිසිසේත්ම හිතුවේවත් නැති දෙයක්. කලින් පැමිණි වාහනය තමාගේ වාහනයට මුහුණට මුහුණ හැප්පෙන්න යන බව ඔහු දුටුවා. ඔහු තම වාහනය උත්සුකව වෙනත් පැත්තකට හැරෙව්වා. එම තරුණයාට ඉතාමත් දරුණු රිය අනතුරකට ලක් වෙන්න සිදු වුණා. ඔහුගේ වාහනය අඩි 100ක් පමණ පහළ බැවුමකට පෙරළී තිබුණා. එම වාහනේ එක් පැත්තක පමණක් සිග්නල් ලයිට් දැල්වෙමින් තිබුණා. එවිට තරුණයා දුටුවේ අර වාහනය තමාගේ වාහනය දෙසට ධාවනය කරන බවයි. ඇත්තෙන්ම ඔහුට එය පුදුම සහගත කාරණාවක් වුණා. එය වාහනයක් නොවෙයි. ඇත්තෙන්ම ඒ විශාල සතුන් දෙදෙනෙක්. ඊට පසුදින එම වාහනය පරීක්ෂා කිරීමට නිලධාරියෙක් පැමිණ සිටියා. ඔහු දුටුවේ පාවාහන් යුගලක් සහ දම් පාට රෙදි කැබැල්ලක්. තවද එම වාහනේ එම තරුණයාගේ බවට සැක කෙරෙන ලේ අත්පාරවල් දෙකක්ද දක්නට ලැබුණා. ඇත්තටම මේ නිලධාරියා SCP පදනමේ විශේෂ නිලධාරියෙක්. ඔහු මෙම වැඩේ කරන්න ඇත්තේ කවුද කියලා හොඳින්ම දන්නවා. ඒ තමයි SCP-745 නොහොත් The Headlights. ඒ මෙක්සිකෝවේ ඇතැම් මාර්ගවල ධාවනය කරන වාහන දඩයම් කිරීමට පෙළඹෙන සත්වයෙක්.